අයිබෝන් වැදගත් කාරණයක් ඔබත් එක්ක මම ෂෙයා කරගන්න හදන්නේ. ගොඩක් අය මාත් එක්ක කතා කරද්දී අහන ප්‍රශ්නයක් තමයි ඇයි මගේ සාර්ථකත්වයට ළඟා වෙන්න මෙච්චර කල් යන්නේ? ඇයි මගේ ජයග්‍රහණ ලැබෙන්නේ නැත්තේ? ඇයි මම බලාපොරොත්තු වෙන ටාගට් එකට යන්න බැරි කියන කාරණේ මාත් එක්ක නිරන්තරයෙන් විමසන ප්‍රශ්නයක්. ඉතින් මේකෙදි මම ඔබට පෙන්වලා දෙන ප්‍රධානම කාරණේ තමයි අපි සාර්ථක වෙන්න යන ගමන තුලදී ගොඩක් අය try කරනවා තමන් වෙනස් වෙන්නේ නැතුව, ඇතුළාන්තය වෙනස් කරගන්න එළියේ මිනිස්සු එළියේ දේවල් වෙනස් වෙයි කියලා. හොඳට මතක තියාගන්න නම්බර් 1 කාරණේ ඔයා එළියේ මිනිස්සු වෙනස් කරන්න කලින් එළියේ ලෝකෙ මිනිස්සු වෙනස් කරන්න කලින් තමන් වෙනස් වෙලා ඉන්න. නම්බර් 1 කාරණේ ඔබ විශ්වාස කරන්න ඔබේ ජයග්‍රහණ ගැන. ඔබ විශ්වාස කරන්න ඔබේ අරමුණ ගැන. ඔබේ පතය ගැන. ඔබ කරන එදිනෙදා කරන වැඩ කටයුතු ගැන ඔබ විශ්වාස කරන්න. රයිට්. ඔබේ විශ්වාස කළා ඔබේ අරමුණ මතක් කරගෙන ඔබේ ඩ්‍රීම් එක ඔබ හරියටම ක්‍රිස්ටල් ක්ලියර් ඔබ හරියටම අඳුරගෙන ඔබේ ගමන යන්න පටන් ගන්න. ගොඩක් අය බලාපොරොත්තු එළියේ මිනිස්සු වෙනස් වෙලා අපි සේල්ස්මන් කෙනෙක් නම් සේල්ස් ගෙනත් දෙයි. සේල්ස් වලට ඕකේ වෙයි, ක්ලෝස් වෙයි කියලා. නෑ, එහෙම වෙන්නේ නෑ. ඔබ ඉස්සෙල්ලම විශ්වාස කරන්න ඒ බිස්නස් එක නැත්නම් ඒ ව්‍යාපාරය ඔබත් එක්ක එකතු වෙනවා කියලා. ඒ යම්කිසි පුජ්‍යලයක් නැත්නම් යම්කිසි සමාගමක් ඔබත් එක්ක එකතු වෙනවා කියලා ඔබ විශ්වාස කරන්න. ඒ එකතු වෙන්න තරම් වූ සුදුසුකමක්, එකතු වෙන්න තරම් වූ වටිනාකමක් ඔබ තුල තියෙනවා කියලා විශ්වාස කරන්න. ඔබේ ආයතන තුල තියෙනවා කියලා විශ්වාස කරන්න. රයිට්. ඔබ දෙන සේවාව ගැන, ඔබ දෙන වරප්‍රසාද ගැන ඔබ පුදුමාකාර ඇතුළාන්තෙන් පුදුමාකාර ලොයල්ටි එකක්, පුදුමාකාර වටිනාකමක් ඇතුළාන්තෙන් ඔබ හදාගෙන තිබිය යුතුයි. එළිය මිනිස්සු වෙනස් කරන්න කලින් ඔබ වෙනස් වෙලා ඉන්න. එළිය මිනිස්සු පොසිටිව් කරන්න කලින් තමන් පොසිටිව් වෙලා ඉන්න. පැහැදිලි? එහෙම වුණොත් ඔබේ ගමන 100% ඔබට යන්න පුළුවන්. කිසිම බාධාවකින් තොරව. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් මිනිස්සු පුදුමාකාර නෙගටිව් ටිකක් පුරවගෙන එළියෙන් පොසිටිව් බලාපොරොත්තු වෙනවා. ඒක වෙන්නේ නැහැ කවදාවත්. ඒක කිසිම විදියකින් වෙන්නේ නැහැ. නිසා ඔබට එක උදාහරණයක් ගන්නම්. ඔබ ෆොටෝකොපි මැෂින් එකේ ඔබ ස්කෑනර් එක උඩින් තියනවා ඩෙන්ටිටි එක. ඔබ ස්කෑනර් එක උඩින් තියලා print out එක විදියට එනකම් බලාපොරොත්තු වෙනවා ඩ්‍රයිවිං ලයිසන් එක. එහෙම වෙන්න විදියක් නැහැ. ඔබ මෙතනින් ස්කෑන් කරන දේම තමයි ඔබට පිටපතක් විදියට එළියට එන්නේ. හොඳට මතක තියාගන්න. ඔබ නෙගටිව් වෙලා ඉන්න ගමන්, ඔබේ බලාපොරොත්තුවක් නැතුව, ඔබේ අරමුණක් නැතුව ඉන්න ගමන් ඔබ ඔබේ අරමුණු වලට යයිද? ඔබ ඔබේ බලාපොරොත්තු ටික ඉෂ්ට වේද කියලා ඔබ කිසිසේත්ම බලාපොරොත්තු වෙන්න එපා. පැහැදිලි? ඒ නිසා එක දෙයක් මම ඔබට කියනවා. ඔබ එළිය මිනිස්සු, එළිය ලෝකයා වෙනස් කරන්න කලින් තමන් වෙනස් වෙලා ඉන්න. තමන්ගේ අරමුණු වෙත ඔබ මනසින් ගිහිල්ලා ඉන්න. ඒක ස්ථිර කරගන්න. ස්ථිර කරගෙන නැවත මෙතෙන්ට එන්න. තමන් මේ මොහොතට එන්න. ඇවිල්ලා මේ මොහොතේ කළ යුතු වැඩේ ප්ලෑන් කරලා කරන්න. එච්චරමයි කරන්න තියෙන්නේ. වෙන කිසිම දෙයක් නැහැ. ඔබට ජය වේවා.